සුබ දවසක්. අපේ රටේ මේ දවස්වල තද වැසි ගම් වතුර නායයන් වගේ විශාල ස්වභාවික විපත් විශාල ප්‍රමාණයක් වුණා කියලා ඔබත් මමත් දන්නවා. ඉතින් මේ ස්වභාවික විපත් නිසා අපේ රටේ මිනිස්සුගේ ජීවිත, දේපල වගේ ගොඩක් දේවල් හානි වුණා. ඉතින් මේ ස්වභාවික විපත් පහව යාමත් සමග ඇති වෙන්න පුළුවන් ඉතා මාරාන්තික රෝග තත්ත්වයක් ගැන කතා කරන්න තමයි මම අද සූදානම් වෙලා ඉන්නේ. මම අද කතා කරන්න යන්නේ ගොඩක් මේ දවස්වල කතා බහට ලක් වෙන මීයුන නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් කියන රෝගී තත්ත්වය ගැන. ඉතින් මේ වීඩියෝ එකත් එක දිගටම රැඳී සිටින්න. අපි බලමු මේ ලෙප්ටොස්පයිරෝසිස් නැත්නම් මේ මීයුන කියන්නේ මොකක්ද? ඒක පැතිරෙන්නේ කොහොමද? සහ අපි කොහොමද මේක ආසාදනයෙන් වැළකී සිටින්නේ? සහ කොහොමද රෝගී තත්ත්වය වැළඳුනොත් ඒකට ප්‍රතිකාර කරන්නේ? ඒක කොහොමද හොයාගන්නේ? සහ මේ රෝගී තත්ත්වයට දෙන ප්‍රතිකාර මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් දිගටම කතා කරගෙන යමු. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ඉතින් මේ ලෙප්ටොස්පයිරෝසිස් කියන රෝගී තත්ත්වය කුමක්ද? මේ ලෙප්ටොස්පයිරෝසිස් කියන රෝගී තත්ත්වය කියන්නේ ලෙප්ටොස්පයිරෝසිස් කියන කාණ්ඩයට අයිති බැක්ටීරියාවකින් බෝ වෙන මාරාන්තික ලෙඩක් කිව්වොත් නිවැරදි. ඉතින් මේකට සාමාන්‍ය භාවිතය අපි මීයුන කියලාත් කියනවා. ඒ වගේම මේ රෝගේ වැහි කාලවල විශේෂයෙන් ගම් වතුර තත්ත්වවලදී පැතිරීමේ අවදානම ඉතාම වැඩි වෙන රෝගී තත්ත්වයක්. ඉතින් මේ මීයුන ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ මීයන්ගේ මුත්‍රා මගින්. ඉතින් මේ මීයන්ගේ මුත්‍රා ආසාදිත මීයන්ගේ මුත්‍රා අපේ ජල පද්ධති වලට එකතු වෙනවා. ඉතින් මේ ජල පද්ධතිය හරහා මිනිසුන්ට සහ සතුන්ට මේ මී මුත්‍රා ආසාදනය වීමෙන් තමයි මේ රෝගය පැතිරෙන්නේ. ඊට අමතරව ආසාදිත වෙනත් සතුන්ගේ මුත්‍රා මගිනුත් මේ මීයුන වැළඳීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ මේ මීයුන කුඹුරු වැඩ කරන ගොවියන්ට ගොඩක් වැළඳෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ ආසාදිත මීයන්ගේ මුත්‍රා කුඹුරු වල මඩ සමග මිශ්‍ර වී ඇති අවස්ථාවක මේ ගොවියන්ගේ ශරීරගත වී ඔවුන් ආසාදිතයන් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඔබට දැන් වැටහෙනවා ඇති මේ ගොවියන්ට සාමාන්‍ය ජීවිතයේ අපි මේ මීයුන ගැන කතා කරන මේ ගොවියන්ට වෙන දෙයම තමයි මේ ගම් වතුර තත්ත්වයක් එක්ක සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතෙන්දි වෙන්නේ මේ ආසාදිත මී මුත්‍රා සමග ගම් වතුර මිශ්‍ර වීම නිසා ඒවා අපගේ ශරීරයට ඇතුළු වීමෙන් අපි ආසාදිතයින් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ආසාදිත මීයන් පමණක් නෙමෙයි ආසාදිත සතුන්ගේ මුත්‍රා මේ පස සමග එකතු වී නැත්නම් ජලයේ සමග එකතු වී පස ජලය දූෂණය වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ආසාදිත නොවු සාමාන්‍ය නිරෝගී මිනිසුන් මේ පස මේ ජලය ස්පර්ශ කිරීමෙන් විශේෂයෙන් සමේ තුවාල සහිත පුද්ගලයන් මේ දූෂිත ජලය ස්පර්ශ කිරීමෙන් ඉතාම ඉක්මනින් මේ මීයුන වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් අපි බලමු මේ මීයුන නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. මෙතෙන්දි විශේෂයෙන් කියන්න ඕනේ අපි රෝග ලක්ෂණ හඳුනා ගැනීමට කලින් සාමාන්‍යයෙන් මේ මීයුන රෝගය ආසාදනය වීම පසු සතියක් වගේ කාලයක් යන රෝග ලක්ෂණ ඇති වෙන්න, ඒ වගේම සමහර පුද්ගලයන්ට මේ රෝග ලක්ෂණ ඇති වෙන්න මීයුන ආසාදනය වීම පසු මාසයක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ අනුව සතියක් මාසයක් වගේ කාලයක් ඇතුළත ඔබට මේ රෝගය ආසාදනය වුණොත් රෝග ලක්ෂණ ඇතිවීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ලෙප්ටොස්පයිරෝසිස් නැත්නම් මීයුනේ රෝග ලක්ෂණ තමයි සෙම්ප්‍රතිශ්‍යාව සමග තද වුණ, ඒ වගේම තද හිසේ කැක්කුම, ඇඟපත වේදනාව, විශේෂයෙන් දරුවන්ගේ, ඒ වගේම ඇස් රතු වීම, ඔක්කාරය, පාචනය, වමනය වගේ රෝග ලක්ෂණ දකින්නට ලැබෙනවා. ඉතින් ඔබ සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙන පුද්ගලයෙක් නම් ඔබට මේ බැක්ටීරියා මගින් ආසාදනය වන මීයුන රෝගී තත්ත්වය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පහව යාමේ හැකියාව තියෙනවා. වගේම සමහර අයට මේ රෝග ලක්ෂණ ඉතා දරුණු වකුගඩු අකර්මණ්‍ය වීම, අක්මාව අකර්මණ්‍ය වීම වගේ මාරාන්තික රෝග තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේ ලෙප්ටොස්පයිරෝසිස් රෝගය විනිශ්චය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඔබව සායනික පරීක්ෂාවට ලක් කිරීමෙන් හෝ මේ රෝගී තත්ත්වය තහවුරු කර ගැනීමට රසායනාගාරයේදී සිදු කරනු ලබන ඔබේ රුධිරයේ හෝ මුත්‍රාවල වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමෙන් මේ රෝගී තත්ත්වය තහවුරු කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ තහවුරු කරගන්න සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ අතර ප්‍රධාන පරීක්ෂාවක් තමයි මේ ඇන්ටිජන් පරීක්ෂාව. ඉතින් මේ ඇන්ටිජන් පරීක්ෂාව සිදු කරනු ලබන්නේ රෝගය ඇති වෙලා මුල් දින කිහිපේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පළමු සතියෙන් පස්සේ ඔබගෙන් ලබා ගන්නා රුධිරයේ සාම්පල් එකක්, මුත්‍රා සාම්පල් එකක් නැත්නම් මස්තිෂ්ක සුෂුම්නා තරල සාම්පල් එකක PCR පරීක්ෂණය මගින් බැක්ටීරියාවන්ගේ ඇන්ටිජන් නැත්නම් බැක්ටීරියා සෛල පවතිනවාද කියලා පරීක්ෂණාත්මකව තහවුරු කරනවා. ඒ සඳහා ඔබගෙන් ප්‍රධාන වශයෙන් රුධිරයේ මුත්‍රා සහ මස්තිෂ්ක සුෂුම්නා තරලය අපි සාමාන්‍යයෙන් CSF කියලා කියන්නේ ඒ වගේ ශරීර තරල ඔබගෙන් එකතු කරගනු ලබනවා. ඊට අමතරව මේ රෝගයේ 3 වන 4 වන වගේ දින
ඒ කියන්නේ මේ රෝගේ මුල් අවස්ථාවල මේ රෝගය හඳුනා ගන්න ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදු කරන්න පුළුවන්. ඒකට අපි කියනවා සීරොලොජි ටෙස්ට් එක කියලා. මේකේ විශේෂයෙන් කරන්නේ IgM කියන ප්‍රතිදේහය අපේ රුධිරයේ තියෙනවද කියලා බලන එක. මේකෙදිත් සාමාන්‍ය විදිහට ලබා ගන්න රුධිරය නිදර්ශකයේ විදිහට භාවිතා කරනවා. ඉතින් ඒ වගේම දැන් මම කියන්න යන්නේ මේ ලෙප්ටෝස්පයිරෝසිස් නැත්නම් මේ මීඋණ හඳුනා ගැනීමේ ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් පරීක්ෂණය ගැන. ඒක තමයි මයික්‍රොස්කොපික් ඇග්ලුටිනේෂන් ටෙස්ට්. ඒක සිංහලෙන් කිව්වොත් අන්වීක්ෂය එකතු කිරීමේ පරීක්ෂණය. මේ පරීක්ෂණයේදී සීරොලොජි ටෙස්ට් එක වගේම ලෙප්ටෝස්පයිරෝසිස් බැක්ටීරියාවේ ප්‍රතිදේහ හඳුනා ගැනීම සිදු කරනවා. නමුත් වෙනත් පරීක්ෂණාත්මක ක්‍රමයක් මගින් ලෙප්ටෝස්පයිරෝසිස් බැක්ටීරියාවට අදාළ ප්‍රතිදේහ මේ පරීක්ෂණයෙන් හඳුනා ගැනීමක් සිදු කරනු ලබනවා. ඒ වගේම මේක බැක්ටීරියල් රෝගයක් නිසා බැක්ටීරියල් කල්චර්. ඒ කියන්නේ බැක්ටීරියා වගා කිරීම මගිනුත් වෛද්‍ය විද්‍යාගාරයේ මේ රෝගය හඳුනා ගැනීම සිදු කරනවා. ඊට අමතරව සම්පූර්ණ රුධිර පරීක්ෂාව, ඒ කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට්, ඊළඟට සීරම් ක්‍රියැටිනින්, ඊළඟට ලිවර් ෆන්ක්ෂන් ටෙස්ට්, කිඩ්නි ෆන්ක්ෂන් ටෙස්ට් වගේ සාමාන්‍ය රුධිර පරීක්ෂා සිදු කිරීමෙනුත් මේ රෝගය නිසා, මේ මීඋණ රෝගය නිසා අනිකුත් අවයව වලට වන බලපෑම සහ ඒ බලපෑමේ ප්‍රමාණය අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ මීඋණ රෝගය කොහොමද වළක්වා ගන්න කියලා. ඉතින් මේ රෝග හඳුනා ගැනීම, රෝග වලට ප්‍රතිකාර කිරීම, ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රෝගේ මුලින්ම අපිට වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ මාරාන්තික මීඋණ රෝගයෙන් වැළකී සිටීමට ඔබ කළ යුතු වන්නේ හැකිතාක් ඔබ දූෂිත ජලය ගැටීමෙන් වළකින්න ඕනේ. ඉතින් මොනියම් ක්‍රමයකින් හරි ඔබ දූෂිත ජලය වලට නිරාවරණය වුණොත් අනිවාර්යෙන් හොඳින් සබන් ගා පිරිසුදු වෙන්න. ඒ වගේම ඔබට විස බීජනාශක දියර භාවිතා කළ හැකි නම් එයද භාවිතා කරන්න. ඒක වඩාත් ඵලදායී ක්‍රමයක් මේ රෝගයෙන් වැළකී සිටීමට. ඒ වගේම ඔබ සැකසහිත දූෂිත ජලයට නිරාවරණය වීම පසු උණ, හිස රදය, මාංශපේශී වේදනාව වගේ මීඋණ රෝග ලක්ෂණ ඇති වුවොත් වහාම ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතුයි. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් මීඋණ ගැන ලොකු අවබෝධයක් ඔයගොල්ලන්ට දෙන්න උත්සාහ කරා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මීඋණ ගැන සහ මීඋණ පැතිරෙන්නේ කොහොමද, මීඋණ වළක්වා ගන්න, විශේෂයෙන් මීඋණ වළක්වා ගන්න කොහොමද කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම තවත් සෞඛ්‍යමය වැදගත් තොරතුරු ගොන්නක් සමග වෙනත් වීඩියෝ එකකින් හමු වෙනකම් සුබ දවසක්.